ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් අපිත් එක්ක සම්බන්ධ වෙන හැමෝම 2026 වසරේ 2026ට අදාළව ලග්න පලාපල තමයි ගේන්නේ. එතකොට සියලුම ලග්න හිමියන්ට අදාළ පලාපල ඩිස්ක්‍රිප්ෂන් එකේ පළවෙනි කමෙන්ට් එකේ අදාළ ලින්ක්ස් තියෙනවා. තමන්ගේ පවුල් වල ඉන්න අයගේ තියෙන ලග්න වලට අදාළව විස්තර ගිහිල්ලා බලන්න පුළුවන්. වෙනද වගේම මීට පෙර වසරවල වගේම මොන කාරණයක් මත පදනම් වෙලාද ඒ ලග්න හිමියන්ට මේ පලාපල බලපාන්නේ ඒවා ක්‍රියාත්මක වෙන්නේ කියන එක මම පහුගිය අවුරුදු වල කතා කරා මතක ඇති. හැමෝම කතා කරන ක්‍රමයට වඩා චුට්ටක් වෙනස් වෙලා එක කාරණයක් මත පදනම් කරගෙන එක ප්‍රධාන කාරණයක් මත පදනම් කරගෙන තමයි ඒ අවුරුද්ද ගෙවිලා යන්නේ කියන එක පෙන්වලා දුන්නා. ඒ වගේම මේ වසරෙත් ඒ පිළිබඳව කතා කරන්න තමයි හදන්නේ. ඉතින් මේෂ ලග්න හිමියන් විදිහට ඔයගොල්ලන්ට සිදුවන්නේ මොකක්ද කියලා කිව්වොත් ප්‍රධාන කාරණාව තමයි කුෂිකර්මාන්තයේ එහෙම නැත්නම් ඒ මහ පොළොවත් එක්ක සම්බන්ධ වෙලා කරන කටයුත්තක සාර්ථකත්වයක් ජයග්‍රහණයක් ලබන්න පුළුවන් අවස්ථාවක් වගේම ගම රට හැරදාලා යන්න හේතු සාධක යෙදෙනවා කියන එක මතක තියාගන්න ඕන ප්‍රධාන වශයෙන් මේෂ ලග්න හිමියා. ඒ කියන්නේ මුදල් නාස්ති වීමක් දැන් තමන්ට හම්බ කරගන්න අවස්ථාව යෙදෙන්නේ නැහැ කියන එක නෙමෙයි කියන්නේ. හම්බ කරගන්න අවස්ථාව යෙදෙනවා. හැබැයි නිස්කාරණේ දේවල් වලට මුදල් වියදම් කිරීමක්, ධනෙ නාස්ති කිරීමක් සිද්ධ කරනවා. ඒක නිස්කාරණයි කියලා තේරුම් ගන්නේ කාලයක් ගත වුණාට පස්සේ. හැබැයි ඒ වගේම අත්‍යවශ්‍ය දෙයකදී වියහිදම් කරන්න වට අවස්ථාවක් ආවොත් ඒකටත් ඔයගොල්ලෝ වියදම් කරන්නේ නැහැ. අන්න ඒ වගේ එකක්. ඕන දෙයට වියදම් කරන්නේ නැහැ. ඕනේ නැති දෙයට වියදම් කරනවා. මම කියන්නේ කාලය, දමය, ශ්‍රමය ඔය කෝකත්. ඒකට මේක තමයි ඔයාලට තියෙන ප්‍රධාන බාධකය. අනවශ්‍ය දේවල් වලට වියදම් වෙනවා, අවශ්‍ය දෙයට වියදම් කරගන්න නැතුව යනවා. නමුත් දිනුන වෙන්න තිබුණේ කුෂිකර්මාන්තයේ මත පදනම් කරගෙන උපත්ති කේන්දරයේ බලවන්ත කෙනෙක් නම් කුෂිකර්මාන්ත හෝ ඒ වැඩි වැවිලි කටයුත්තක් සඳහා ගම රට හැදලා යනවා වෙන්න පුළුවන් අතහැරලා. දැන් එහෙම කතා කරොත් මෙහෙමයි. දැන් සමහර කෙනෙක් ඔයගොල්ලෝ දන්නවනේ මේ රට යනවනේ වගා කටයුතු වලට කුෂිකර්මාන්ත වැඩ වලට. එක්කෝ එහෙම. එහෙම නැත්තම් තමන්ගේ ප්‍රදේශයේ අම්මලා තාත්තලා දැන් ඉන්නේ කොළඹ නම් ගම්වල තියෙන ඉඩකඩ. දැන් කල්පනා කරනවා මේ කාලේ ඇතිවෙච්ච ව්‍යසනත් එක්ක එහෙ හැරි ගිහිල්ලා මොන හරි වගා කරගෙන ජීවත් වෙනවා. අන්න ගම රට හැරදාලා යනවා කියපු කතාව ඉෂ්ට වෙන හැටි. ඉතින් මේ වගේ ප්‍රධාන කාරණයක් තමයි වාගේ ජීවිතය වත්තේ කැටගෙන. ඒතකොට උපතින් දුර්වල කෙනෙක් නම් කේන්දරේ මම හැමදාම කියන කතාවක් තමයි තමන්ගේ උප්පත්තියේ කේන්දරයේ බලදුබලකම් මත මේ කියන පලාපල වෙනස් වෙනවාය. ඒ නිසා උප්පත්ති කේන්දරයේ තියෙන බලදුබලකම් තමන්ගේ කේන්දර පරීක්ෂා කරන ජ්‍යොතිෂ වේදිකෙකුට දීලා, ඒ කියන්නේ තමන්ගේ පවුලේ ජ්‍යොතිෂ වේදිකෙක් හෝ දක්ෂ ජ්‍යොතිෂ වේදිකෙකුට දීලා ඒවා චෙක් කරගන්න ඕනේ. තමන්ට කොච්චර හැකියාවක් තියෙනවද, මොකද්ද විය හැක්කේ කියන එක ගැන. ඒතර අර බලවන්ත කෙනෙක් ගම රට හැර දාලා යන්නේ හෝ කුෂිකර්මාන්තය යොමු වෙන්නේ වාසනාවට. හැබැයි වාසනාව නැති කෙනෙක් නේද? යම් කිසි හානියක් සිදු වෙ හැකි කෙනෙකුට වෙන්නේ ඕක අනිත් පැත්ත. අර අනවශ්‍ය දෙයකට වියදම් කරනවා, අවශ්‍ය දෙයට වියදම් කරන්නේ නැතුව යනවා. ඒතර කුෂිකර්මාන්තය වගේ දිනු වෙන්න පුළුවන් විෂයකට වියදම් කරන්නේ නැහැ. වැඩක් නැති විෂයකට වියදම් කරනවා. ඒතර රට ගම දාලා හැර යන්න සිද්ධ වෙන්නේ අර කරගත්ත නාස්තිය නිසා. ඔන්න ඕක තමයි ප්‍රධාන කාරණාව විදිහට ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ වෙන්නේ. ඊට අමතරව කතා කරගෙන ගියොත් හැකියාව වගේ කරනවා නම් ඒකටත් අර ස්ථාන මාරු වීම වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ බාධා හිරිහැර කොහොමත් ඉතින් තියෙන හින්දානේ ස්ථාන මාරු වීමක් සිද්ධ කරන්නේ. හැබැයි අර බලවන්ත කේන්ද්‍රයන් නම් ස්ථාන මාරු වීම ධනාත්මකව සිද්ධ වෙන්න තියෙන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම රජයේ රැකියාවක් ගන්න බලාපොරොත්තු රජයේ අනුබද්ධිත රැකියාවක් ගන්න බලන් හිටියනම් ඒ අවස්ථාවත් හම්බෙනවා. ඒ වගේම යාළුවෝ සහෝදරයෝ ගොඩක් අයගෙන් අතෑරලා අමනාප වෙලා පැත්තකට වෙන්න හේතු සාධක දෙන්න තියෙන අවස්ථාව වැඩි. එතකොට රාජ්‍ය ගෞරව
ලබන්න පුළුවන් අවස්ථාව තියෙනවා. පුද්ගලික අන්තේ රැකියාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දක්ෂතා පෙන්වන කෙනෙක් වෙන්න පුළුවන්. ඔය නිකන් සින්දු කියලා හරි මොන හරි එහෙම ඒ වගේ තැනකදී අර රාජ්‍ය සම්මාන කුසලතා ලබන්න මේ අවස්ථාව තියෙනවා. ඒක නිසා තමන්ගේ උපයාසපයාගත් දේවල් පරිස්සම් කරගන්න කියන එක 아무තුන් කියන්න අවශ්‍යතාවයක් නැහැනේ. ඕනෑම දෙයක් එහෙම පරිස්සම් කරගන්න ඕනේ. එතනදී මතක් කරගන්න ඕන දේ තමයි තමන් උපයාසපයාගත් දෙයක් තමයි තමන්ගේ දරුවෝ. වැඩිහිටියෙක් නම් තමන්ගේ දරුවෝ උපයාසපයාගත් දේවල් තමයි. අන්න ඒ අය ගැන නම් සැලකිලිමත් වෙන්න වෙනවා. එහෙම නොවුනොත් තමන්ගේ හිත කඩා වැටෙන දේවල් තමයි වසර පුරාවට දරුවෝ ගැන අහන්න සිද්ධ වෙන්නේ. ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. ඒ වගේම ඇතැමෙක් බොහෝ විට ගිහි ජීවිතේ අතෑරලා සිවුරු දැරීමක් එහෙම නැත්නම් වෙනත් ආගමක යෙදෙන කෙනෙක් නම් ඒ ආගමකට වැඩිපුර නැඹුරු වීමක් දකින්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ දැන් බුද්ධ ආගමේ නම් සිවුරු දරලා මහාන වෙනවා වෙන්න පුළුවන්. මහාන වෙන්නම කියලා අවශ්‍යතාවයක් නැහැ. මෙතෙක් ගත කරපු ජීවිතය වෙනස් කරගන්න නිකන් ඒක නෙමෙයි කියලා වගේ නිකන් ආත්පස වෙනස් වෙලා ගිහිල්ලා ධාර්මික චරිතයක් බවට පත් වෙලා මොකක්ද ගමනක් යන වර්ෂයක් බවට ඒ පැත්තට ටර්න් වෙන වර්ෂයක් බවට මේ අවුරුද්ද සිද්ධ වෙනවා. අධ්‍යාපන කටයුතු වල ඉදිරිය එන කට්ටියට නම් ඒ පිළිබඳව අර වැට උඩ ඉන්න උත්තර තමයි හම්බෙන්නේ. සැකයෙන් උත්තර ගන්න එකයි භය පාස් වෙයිද නැති වෙයිද දන්නේ නැහැ. ඒ ආසන්න ලක්ෂණ තමයි පෙන්වුම් කරන්නේ. ඒ කියන්නේ සැකයත් එක්ක තමයි එයාලගේ ජයග්‍රහණ වලට යන්න වෙන්නේ. මොකද ජයග්‍රහණය අතර එනකම්ම ඒක ජයග්‍රහණය කරලා තියෙනවා කියලා විශ්වාසය තුළ ඉන්න බැරි මට්ටමක්. මම හිතන්නේ මම කියන දේ ඔයගලන්ට තේරෙනවා ඇති. ඒතර ආමාශයගත රෝග ඊට පස්සේ උෂ්ණත්වය අධික නිසා ඇතිවන ඊළඟට ඇස්වල අමාරුකම් ඊට පස්සේ කොහොමදයි ඉසේ කැක්කුම් වගේ දේවල් එන්න පුළුවන්. ඒකත් අර ඉසේ ඔළුවේ අමාරුවක් නෙවෙයි නහර ස්නායු ප්‍රශ්නයක් නෙමෙයි එන්නේ. ආමාශගතව ඇතිවන තත්වයක ප්‍රතිඵලයක්. කියන්නේ වාතයේ වැඩිවීම නිසා වගේ ඇතිවන ඉසේ බර ගතියක් එක්ක තමයි ඔයගොල්ලන්ට වර්ෂයේ කියන්නේ අසනීප වෙන්නේ, වේත් ගන්න වෙන්නේ, හදිසි රෝහල්ගත වීම වෙනවක් සිදු වෙනවා නම් වෙන්නේ. ඒ වගේ අවස්ථාවකදී තමයි. ඒතකොට මතක තියාගන්න ඕනේ කාරණේ තමයි අර මුලින් කියපු කාරණාව. මුලින්ම කිව්වේ අර තමන්ගේ ප්‍රදේශයෙන් බැහැර වෙන්න සිද්ධ වෙනවා ගම රට ඇතරලා. ඒක කුෂිකර්මාන්ත කටයුත්තක් වීම ප්‍රධාන පැත්තක්. ඒ කියන්නේ ව්‍යාපාරික පැත්තක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අවශ්‍ය දෙයට වියහියදම් නොකිරීමත් අනවශ්‍ය දෙයට වියහියදම් කිරීමත්. කිරීමත් කියනට වඩා වෙනවා කියලා හිතා ගන්නකො. ඔයාලටත් නොදැරී ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ මත පදනම් කරගෙන ඔයාලට ගම රට හැර දාලා යන්න හේතු සාධකය දෙන්න පුළුවන්. ඒ නිසා මේ කියපු කාරණාව මූලික දේ ඔලුවට දාගන්න නැතුව මේ ගල් පෙරලෙනවා මූද ගොඩ ගලනවා වගේ අනාවැකි කියන්න පුළුවන්. අනික 2026 27 කියන්නේ විශේෂ වූ වර්ෂ දෙකක්. ඉතින් ඒකේ ලක්ෂණත් ඔයගොල්ලෝ මේ පහුගිය දවස් ටික හොඳින් දකින්න ඇති. ඒවට අදාළ කාරණා මීට වසර ගණනාවකට පෙර කිව්වා. ඉතින් ඒ නිසා අර ප්‍රධාන කාරණා ඔළුවේ තියාගෙන කටයුතු කරන්න තවත් දෙයක් කියන්න තියෙනවා. මොකද්ද? පුරුෂයෙක් නම් ස්ත්‍රී පාර්ශවේනොත් ස්ත්‍රියක් නම් පුරුෂයේ පාර්ශවේනොත් අතර ඇතිවන සම්බන්ධතාවවලදී පරිස්සම් වෙන්න ඕනේ. ඒක වාසි සහගතව පැත්තට හරව ගැනීම තමන්ගේ දක්ෂතාවය. නමුත් අවාසියට පිටින්ට තියෙන සම්භාවිතාවය ඉතා ඉහළයි. ඒ නිසා හොඳම දේ තමයි එවැනි සම්බන්ධතාවවලදී අර තන නොතන ගැන හිතන්න නැතුව හේ කටයුතු කරන්න නැතුව කළ යුතු දේ මොකද්ද නොකළ යුතු දේ මොකද්ද කියලා කල්පනා කරලා එවැනි අවස්ථාවේදී කටයුතු කරනවා නම් මේෂ ලග්න හිමියන්ට යහපතක් උදා කරගන්න තියෙන සම්භාවිතාවය ඉතා ඉහළයි. එහෙනම් අපි වෘෂභ ලග්න හිමියන්ට මොකද වෙන්නේ කියන එක ඊළඟ වීඩියෝ එකදී කතා කරමු.